හායි කොහොමද ඉතින් යාළුවනේ ඉතින් මම ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා LB Tricks ඉතින් කියන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මම අරන් තියෙන මැජික් වීඩියෝ එකක් නෙමෙයි. ගොඩ දෙනෙක් මම ඉල්ලලා තිබ්බා මං ගාව තියෙන කාඩ් පැක් ටික පෙන්වන්න කියලා. ඉතින් මම ওই කාඩ් පැක්ස් ටික තමයි මම අද අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් දැනට නම් මං ගාව තියෙන මේ කාඩ් පැක් ටික විතරයි. මම ඉතින් ඔයගොල්ලන්ට මං ගාව තියෙන කාඩ් පැක් මොනවාද කියලා මම ඔයගොල්ලන්ට කියන්නම්. ඒ වගේ මේවා මම ගන්න දවස්වල තිබ්බ ගානත් වීඩියෝ එක එඩිට් කරනකොට ඒ ගානත් එක්කම මම දාගෙන යන්නම්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මම ඔයගොල්ලන්ට මුලින්ම පෙන්වන්න හිතුවේ බයිසිකල් ස්ටෑන්ඩඩ් කාඩ් පැක් එක. මේක තමයි ඉතින් ගොඩක් ඉතින් මැජිෂියන්ස්ලා මැජික් කරනකොට පාවිච්චි කරන කාඩ් පැක් එක. ඔයගොල්ලෝ දැකලත් ඇති. මගේ වීඩියෝස් වලත් ගොඩක් මම පාවිච්චි කරන්නේ මේ කාඩ් පැක් එක. ඉතින් මේක තමයි බයිසිකල් ස්ටෑන්ඩඩ් කාඩ් පැක් එක. මේක ඇත්තටම ගොඩක් සුපිරිම කාඩ් පැක් එකක්. ඉතින් අපිට ගන්න පුළුවන් බයිසිකල්ස් ලගේ කියන්නේ සාමාන්‍ය මැජික් වලට පාවිච්චි කරන කාඩ් පැක් වලින් ගන්න පුළුවන් අඩුවටම දෙන කාඩ් පැක් එක තමයි මේක. හැබැයි දැන් මේ කරන් ටිකක් ලංකාවේ ගණන් වැඩි මේ කාඩ් පැක් එක. ටිකක් ගණන් වැඩි මේක. ඉතින් මේක තමයි බයිසිකල් ස්ටෑන්ඩඩ් කාඩ් පැක් එක. මේක නියම කාඩ් පැක් එකක් මැජික් වලට. ඉතින් මේක තමයි මම මුලින්ම ඔයගොල්ලන්ට පෙන්නන්න හිතුවේ බයිසිකල් ස්ටෑන්ඩඩ් කාඩ් පැක් එක. ඉතින් මේක මේ මම පරණම පාවිච්චි ගත්තු කාඩ් පැක් මේවා. මේ දවස්වල මම මේව ගන්න දවස්වල නම් ගොඩක් ගණන් අඩුයි මේවා. දැන් මේක අවුරුදු මම හිතන්නේ 4කටත් කිට්ටු ඇති මේ කාඩ් පැක් එක මම මුලින්ම අරගෙන. දැන් ඉතින් මේවේ ගණන් වැඩි. මම මේකේ ගාන දැන් තියෙන යන ගාන දැන් යන ගාන වීඩියෝ එකේ මම මේක දාගෙන යන්නම්. ඉතින් මේක තමයි බයිසිකල් ස්ටෑන්ඩඩ් කාඩ් පැක් එක. ඊට පස්සේ ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම තෝරගත්තා බයිසිකල් ඩාර්ක් මූඩ් කාඩ් පැක් එක. මේක තමයි බයිසිකල් ඩාර්ක් මූඩ් කාඩ් පැක් එක. මේකත් ඉතින් ලස්සරට කාඩ් පැක් කලෙක්ෂන් එකක් කරන එකකට නම් හොඳයි. ඉතින් මේක සාමාන්‍ය මේකක් අරගෙන මැජික් වීඩියෝස් කරන්න පාවිච්චියට ගන්න නම් ඉතින් මේකේ තියෙන මිලත් එක්ක ඉතින් තේරුමක් නැහැ. පාවිච්චියට ගන්න මේක ටිකක් ලස්සනට අපිට තියාගන්න හොඳයි. හැබැයි ඉතින් මේකේ ඩබල් පැක් කාඩුත් තියෙනවා. මේ වගේ ඩබල් පැක් කාඩුත් අවිල්ලා තියෙනවා. ඒක මැජික් වලටම පාවිච්චි කරන්න පුළුවන්. මේකත් ඉතින් ලස්සන කාඩ් පැක් එකක්. මේ තියෙන්නේ ඒකේ තියෙන කාඩ්ස් හරිම ලස්සනයි. හයිලයිට් කලර් එකක් එක්කම තියෙන්නේ. නියම කාඩ් පැක් එකක් බයිසිකල් ඩාර්ක් මූඩ් කාඩ් පැක් එක. ඒක සුපිරිම කාඩ් පැක් එකක්. ඉතින් මේක අර මම කිව්වා වගේම කාඩ් පැක් කලෙක්ෂන් එකක් කරගෙන යන එකේට ඉතින් නියමම කාඩ් පැක් එකක් මේක. ඒක තමයි බයිසිකල් ඩාර්ක් මූඩ් කාඩ් පැක් එක. ඊට පස්සේ අපි බලමු තව තියෙනවා මං ගාව මේක නම් ඉතින් AliExpress එකේම ඔයගොල්ලන්ට ගන්න පුළුවන් වුල්ෆ් පෝකර් කාඩ් පැක් කියලා ගැහුවාම සර්ච් කරාම එනවා. ඉතින් මේකත් සාමාන්‍යයෙන් හොඳයි. ඉතින් කාඩ් පැක් එක මේකෙත් පොඩි අර ඉටිකොල ගතියකුත් තියෙනවා. නෝමල් ලංකාවේ තියෙන කාඩ් පැක් වලට වඩා නම් මේක හොඳයි ඇත්තටම. මේක තමයි වුල්ෆ් පෝකර් කාඩ් පැක් එක. මේක ඇත්තටම ලස්සනයි මේ කාඩ් පැක් එක. මම මාර මාසයි මේ කාඩ් පැක් එකට. ඉතින් වුල්ෆ් පෝකර් කාඩ් පැක් එක තමයි මේක. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් බයිසිකල් ආච් ඒන්ජල් කාඩ් පැක් එක. ඉතින් මම ගොඩක් වීඩියෝස් වල මේ කාඩ් පැක් එක පාවිච්චි කරලා තියෙනවා. බයිසිකල් ආච් ඒන්ජල් කාඩ් පැක් එක. මේකත් නියමම කාඩ් පැක් එකක්. මම ඔයගොල්ලන්ට ඕපන් කරලා පෙන්නන්න. මේ තියෙන්නේ කාඩ්ස් බොක්ස් එකේ ඩිසයින් එකම තමයි මේකේ පිටිපස්සේ යන්නේ. ඉතින් කාඩ්ස් මෙන්න මේ විදිහට තමයි බයිසිකල් ආච් ඒන්ජල් එකේ කාඩ්ස් ටික තියෙන්නේ. මේවත් ඉතින් හොඳයි. අර මම කිව්වා වගේ කාඩ් පැක් කලෙක්ෂන් එකක් කාඩ් පැක් එකතු කරලා ළඟ තියාගන්න පුළුවන් කැමති එක්කෙනෙක්ට නම් ඉතින් මේ කාඩ් පැක්ස් හොඳයි. සාමාන්‍යයෙන් පාවිච්චියට ගන්න නම් ඉතින් මේ කාඩ් පැක් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මේවා තියෙන ගානත් එක්ක මේවා යන ප්‍රයිස් එකත් එක්ක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න හරි අමාරු කාඩ් පැක් මේවා. ඊට පස්සේ තියෙනවා ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් කාඩ් පැක් එක. මේකත් මම ගත්තේ AliExpress එකේ මේකත් ගත්තේ. මම මේකත් පෙන්නන්න. මේකත් ඉතින් හොඳ කාඩ් පැක් එකක්. මේකත් ටිකක් හොඳ ලැමිනේට් ටැග් තියෙන හොඳ කාඩ් පැක් එකක්. මේකත් ඉතින් අර ලස්සනට තියාගන්න හොඳයි. නියම කාඩ් පැක් එකක්. මේක එක එක රූප තියෙනවා. මේකේ රිවිව් එකකුත් මම දාලා තියෙනවා. channel එකේ දැම්මම මේ දවස්වල ඒකත් බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මේක තමයි ඇලිස් වොන්ඩර්ලෑන්ඩ් කාඩ් පැක් එක. මේක බයිසිකල් ස්ටෑන්ඩඩ් පෝකර් කාඩ් පැක් එක. මේක මම ගත්තේ මැජික් කරන්න පටන් ගත්තම දවස්වල. මම දන්නේ සාමාන්‍යයෙන්
ස්ටෑන්ඩඩ් කාඩ් පැක් මොනවාද පෝක කාඩ් පැක් මොනවාද කියලා ඒ දවස්වල දැනන් හිටියේ නෑ. ඒ දවස්වල ඉතින් මම ගත්ත කාඩ් පැක් එකක් තමයි මේක. මේකත් ඉතින් අර ගණන්ම වගේ අර ප්‍රයිස්ම වගේ යනවා. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් එකේ ප්‍රයිස්ම වගේ යනවා. ඉතින් මේක හැබැයි ස්ටෑන්ඩඩ් කාඩ් පැක් එකේ තරම් ක්වොලිටි එකක් නෑ. මේවා ඉතින් ගොඩක් පරණයි. මම පාවිච්චි කරලා ගොඩක් කල් පාවිච්චි කරපු කාඩ් පැක් මේක. මේවා ඉතින් අර කාඩ්ස් වල එහෙම ලොකු ක්වොලිටියක් නෑ. මේවා අර ස්ටෑන්ඩඩ් කාඩ් පැක් එක වගේ නෙමෙයි. මේ කාඩ් ක්වොලිටි නේ. කියන්නේ පෝක කාඩ් එක එච්චර ලොකු ක්වොලිටි එකකින් නැහැ. ඉතින් මට නම් සෙට් වුනේ නැහැ පෝක කාඩ් පැක් එක. ස්ටෑන්ඩඩ් එක තමයි නියම කාඩ් පැක් එකක් විදියට මම දැකලා තියෙන්නේ. ඉතින් මේ ඇවිල්ලා ස්ටාර්ගේසර් නෙබියුලා කාඩ් පැක් එක. ඉතින් මේ ස්ටාර්ගේසර් නෙබියුලා කාඩ් පැක් සෙට් එකේ නම් කියන්නේ මේ ස්ටාර්ගේසර් කාඩ් පැක් එකේ මේ සෙට් එකේ තියෙනවා ගොඩක් කාඩ් පැක් ඇවිල්ලා තිබ්බා. ඔයගොල්ලන් සර්ච් කරොත් හොයාගන්න පුළුවන් මේ ස්ටාර්ගේසර් කියන්නේ කලෙක්ෂන් එක. මේකේ තිබ්බා ගොඩක් කලෙක්ෂන් එකක් තිබ්බා මේකේ. හරි. මේකේ නම් මම ගහලා තියෙනවා. මේක මම අරන් තියෙන්නේ 5200යි ඒ දවස්වල. කියන්නේ මේක අරගෙනත් මම දැන් අවුරුදු එකහමාරක් වගේ වෙනවා ඇති. ඒ දවස්වල 5200ට තමයි මේ කාඩ් පැක් එක අරගෙන තියෙනවා. මේකේ ගාන ගහලා තියෙනවා. ඉතින් මේ තියෙන මේ කාඩ් පැක් එක මේක පට්ටම ලස්සන කාඩ් පැක් එකක්. මම මාර මාස කාඩ් පැක් එකක්. මේකේ තියෙන අර පාටවල් කලර්ස් එහෙම මාරම ලස්සනයි. ඔයගලන්ට පේනවා ඇති. මාරම ලස්සන කාඩ් පැක් එකක්. ඉතින් මේ ගොඩක් විස්තරාත්මක විස්තර කරන්න යන්නේ නැහැ. ඔයගලන්ට මම මේ කාඩ් පැක් ටික පෙන්නනවා විතරයි. මොකද මම මේවා හැම වීඩියෝ එකක්ම දාලා තියෙනවා කාඩ් පැක් ගැන. මං ගාව තිබ්බ කාඩ් පැක් ඔක්කොම ගන්න අලුත් හැම කාඩ් පැක් එකක්ම ඕගොල්ලොත් එක්ක අන්බොක්ස් කරලා රිවිව් කරලා තමයි මම ඉතින් පාවිච්චිට ගත්තේ. ඉතින් ඒ ඔක්කොම වීඩියෝස් මම දාලා තියෙනවා. මේ තියෙන බයිසිකල් ස්ටාර්ගේසර් නෙබියුලා කාඩ් පැක් එක. ඉතින් අන්තිමට මම ඔයගලන්ට පෙන්නන්නම් බයිසිකල් ස්පෙෂල් ඩෙක් එක. ඉතින් මේක ඇවිල්ලා ස්පෙෂල් ඩෙක් එකක්. මේක ඇත්තටම මැජික් වලට තමයි කෙලින්ම ફોකස් කරලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ මැජික් වලටම තමයි. ඉතින් මේක ස්පෙෂල් වෙන්නේ මේකේ එක පැත්තක් මේකේ හීනියට තියෙන එක ඔයගලන්ට පේන්නේ නැහැ. මෙහෙම සාමාන්‍යයෙන් බලද්දි එක පැත්තක් පොඩියට තියෙන අනිත් පැත්ත පොඩ්ඩක් ලොකුවට තියෙන්නේ. ඉතින් මේක පාවිච්චි කරන්නේ මැජික් වලටම තමයි මේ කාඩ් පැක් එක පාවිච්චි කරන්නේ. ඉතින් මම මේකේ වීඩියෝ එකක් දාලා තියෙනවා channel එකේ. ඒකත් බලන්න පුළුවන් ඔයගලන්ට මේ කාඩ් පැක් ගැන සවිස්තරාත්මක විස්තරයක් ඕගොල්ලන්ට බලා ගන්න ඕන නම් මම channel එකේ වෙනම playlist එකක් හදලා තියෙනවා කාඩ් පැක් ගැනම. ඒකෙන් ඕගොල්ලන්ට මේ හැම එකක්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි මම අද අරගෙන ආපු වීඩියෝ එක. ඉතින් මම ගාදින කාඩ් පැක් ගැන පොඩි විස්තරයක් තමයි මම අරගෙන ආවේ. ඉතින් වීඩියෝ හොඳ නම් වීඩියෝට අනිවාර්යෙන් like එකක් දාන්න. channel එක subscribe කරමු නැති කෙනා අනිවාර්යෙන් channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. මගේ channel එකේ කරන්නේ magic කරන විදිය කියලා දෙන වීඩියෝස් තමයි කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට magic ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නම් මගේ channel එකේ අනිත් වීඩියෝස් බලලා ඉගෙන ගැනීම හැකියාව තියෙනවා. එහෙනම් අපි තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඕගොල්ලන්ට සුබ දවසක්.